සාමාන්‍ය මිනිස්සු කැටගරයිස් කරන්නේ කොහොමද සමහර අය? හොඳ මිනිස්සු, නරක මිනිස්සු, ජාතිය අනුව, ආගම අනුව, සාර්ථක අසාර්ථක, දුප්පත් පොහොසත් කියලා. හැබැයි තීරණ ගැනීමේ ක්‍රියාවලිය ආවට පස්සේ අපිට මිනිස්සු කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. ඇත්තටම ඔබ හිතලා බැලුවොත් ওই මිනිස්සු හොඳද නරකද, හරිද වැරදිද, පොහොසත්ද දුප්පත්ද, ඒ වර්ගීකරණයන් සාධාරණ නැහැ බලන්න ගියාට පස්සේ. සාධාරණ වර්ගීකරණය එන්න පුළුවන් මොකක්ද? කවුරුත් දුප්පතුත් නැහැ, පොහොසතුත් නැහැ. කවුරුත් හරිත් නැහැ, වැරදිත් නැහැ. අපි ගමු දුප්පත් පොහොසත් කතාව. මම කියන්නේ දුප්පත් සහ පොහොසත් නෙවෙයි. පොහොසත් වෙන්න තීරණයක් ගත්ත මිනිස්සු සහ පොහොසත් වෙන්න තීරණයක් ගත්තේ නැති මිනිස්සු. අපි දුප්පත් කියලා හිතන, එක්ක ඉගෙන ගන්න බැහැ කියලා හිතන, දියුණු වෙන්න බැහැ කියලා හිතන, සාර්ථක වෙන්න බැහැ කියලා හිතන, උසස් වෙන්න බැහැ කියලා හිතන ඕනම කෙනෙක්ට උත්සාහ කළොත් උසස් වෙන්න පුළුවන්ද? දියුණු වෙන්න පුළුවන්ද? සාර්ථක වෙන්න පුළුවන්ද? කොතනද ප්‍රශ්නේ තියෙන්නේ? හොඳටම බැලුවොත් ප්‍රශ්නේ තියෙන්නේ එයා අර කණ්ඩායමට යන්න තීරණයක් කරන්නේ නැහැ. එහෙනම් අපේ වර්ගීකරණය මොකද්ද? දුප්පත් මිනිස්සු සහ පොහොසත් මිනිස්සු නෙවෙයි. එහෙනම් මොකද්ද? පොහොසත් වෙන්න තීරණයක් ගත්ත මිනිස්සු සහ පොහොසත් වෙන්න තීරණයක් ගත්තේ නැති මිනිස්සු. ඉගෙන ගත්තේ නැති මිනිස්සු, ඉගෙන ගන්න බැරි මිනිස්සු, ඉගෙන ගත්ත මිනිස්සු. අපි මේ වර්ගීකරණ නිවැරදි කරමු. අපි තීරණ අනුව මේ වර්ගීකරණ හදමු. මොකද? ඉගෙන ගන්න තීරණයක් ගත්තේ නැති මිනිස්සු සහ ඉගෙන ගන්න තීරණයක් ගත්ත මිනිස්සු. එහෙනම් අපි මිනිස්සු කොටස් දෙකකට වර්ග කරනවා. එකක් තමයි තීරණයක් ගත්ත මිනිස්සු සහ තීරණයක් නොගත්ත මිනිස්සු. අපි අපේ අර පොතේ ලියමු. තීරණයක් ගත්ත මිනිස්සු සහ තීරණයක් නොගත්ත මිනිස්සු.